හොඳින් හුස්මක් ගන්න. මේ මොහොතේ ඔබ කොතැනක සිටියත් ඔබ ලොකු බරක් දරාගෙන ඉන්නවා. සමහර විට එය ආතතිය ස්ට්‍රෙස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙහෙස වෙන්න පුළුවන්. නමුත් අහන්න. ඔබ මේ වීඩියෝ එක බලන්න මෙතනට ආවා. එයින් අදහස් වෙන්නේ එකම දෙයයි. ඔබ ඇතුලේ තවමත් සටන් කිරීමට අවශ්‍ය දේ තියෙනවා කියන එක. ඔයාට හොඳටම මහන්සි ගතියක්, හෙම්බත් වෙලා තියෙන ගතියක් දැනෙනවා ඇති. ඔයාට හොඳටම පසුබෑලා කියලා දැනෙන්න පුළුවන්. ඔයාට යම් දේවල් මගහැරිලා කියලා දැනෙන්න පුළුවන්. නමුත් ඔබ ඔබේ කතාව තවමත් ඉවර කරලා නැහැ. පොතක් දිහා බැලුවට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ වගේ නේද? සටහන් පෙරළුවාට හරිම ව්‍යාකූල ගතියක් දැනෙනවා නේද? පාඩම් කරන්න මේසෙට වාඩි වුණාට හිත වෙන වෙන තැන් වලට යනවා නේද? ඔබ කම්මැලි කෙනෙක් නෙවෙයි. ඔබට දැනෙන්නේ පීඩනයයි. ජීවිතේ සමහර තැන්වලදී අපි වැටෙනවා. සමහර තැන්වලදී අපේ වේගය අඩු වෙනවා. ඒකට කමක් නැහැ. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය. හැබැයි ඔබේ අනාගත බලාපොරොත්තු අතහැර දැමීම නම් කොහෙත්ම කරන්න එපා. ඔබ ඔබටම මෙන්න මෙහෙම කියලා ඇති නේද කියලා බලන්න. මම එච්චර දක්ෂ කෙනෙක් නෙවෙයි. මම පාඩම් කරන්නේ හරිම හිමින්. මට පාඩම් වලට අවධානය දෙන්න බෑ. සැරින් සැරේ දිනපතා මේ දේවල් ඔළුවට එනවා නේද? හැමදාම මේ ඍණ සිතුවිලි ඔළුවට එනකොට ඔයා විශ්වාස කරන්න පටන් ගන්නවා මේක ඇත්තක් කියලා. මම අදක්ෂයෙක් කියලා. ඔයාම මෙහෙම ලේබල් ගහ ගන්න පටන් ගන්නවා. හොඳින් අහන්න. මේ දැන් නිදන් මේ අපරාධය නවත්වන්න ඕනේ. ඒ සිතුවිලි සියල්ල බොරු මායාවක්. ඔයා අදක්ෂ කෙනෙක් නම් දැනටමත් ඔයාගේ පාත් එකෙන් අයින් වෙලා ඉවරයි. නමුත් එහෙම නෑ නේද? ඔයා තාම ඔයාගේ අරමුණේ ඉන්නවා. තාමත් සටන් කරනවා. ඒ නිසයි දැන් මේ කතාව අහන්න මෙතනට ආවේ. එහෙම නේද? ඔයාගේ අනාගත හීන ඔයානකම් බලන් ඉන්නවා. සාර්ථකත්වය ඔබ එනකම් බලන් ඉන්නවා. ඒ නිසා ඔබ කියවන හැම පරිච්ඡේදයක්ම ඔයාගේ අනාගතයට පාර කපන ආයුධයක් කියලා හිතන්න. ඔබ පාඩම් කරන හැම මිනිත්තුවක්ම ඒ අනාගතය හදන ගඩොල් කැටයක් විදියට හිතන්න. ලස්සනම අනාගත හැදෙන්නේ ඉවසීමෙන් ගඩොල තියපු තැන්වල තමයි. ඔබ තවමත් පරක්කු නැහැ. ඔබ ඉන්නේ පිටුපසින් නෙවෙයි. ඔබ වෙනස් වෙමින් සිටින කෙනෙක්. දැන් ඇස් පියාගන්න. මේ දේ හොඳින් මෙනෙහි කරන්න. ඔබ ඒ විභාගෙන් සමත් වෙන මොහොත ගැන සිතන්න. ඔබ දෙමාපියන් සිනාසෙන ආකාරය සිතන්න. ඔබ පහළට ඇද දැමූ පුද්ගලයන් පුදුමෙන් ඔබ දෙස බලන් ඉන්නවා සිතන්න. ඔබේ අනාගතය ඔබටම රහසින් කියනවා ඔව් ඔයා ඒක කළා. එදා අත්හැරියා නම් මේ දේවල් නැහැ නේද කියලා අනාගතය ඔබෙන් අහනවා. ඔබේ මොහොත දකින්න. ඒ මොහොත සැබෑවක්. ඒක උදා කරගන්න පුළුවන් මොහොතක්. ඒ මොහොත මැජික් එකක් නෙවෙයි. මේ මොහොතේ ඉඳන්ම වැඩ පටන් ගන්න. පස්සේ කරන්නම් කියලා වැඩ කල් දැම්ම දැන් හොඳටම ඇති. ඔබේ අනාගත හීන වලට යන්න ආසයි නේද? එහෙනම් නිදහසට කරුණ හොයන එක නවත්වන්න ඕන. ඔබට අවශ්‍ය වන්නේ පටන් ගැනීමක් පමණයි. මෙන්න ඔබ කළ යුතු දේ. හෙට නෙවෙයි. විවේකයකින් පස්සේ නෙවෙයි. මේ දැන් මේ වීඩියෝ ඉවරුණු ගමන්ම වැඩ පටන් ගන්න. ටයිම් එකක් තියලා වැඩ පටන් ගන්න. ඒ වෙලාව ඉවර වෙනකන් මොන දේ වුණත් ඔයා නැගිටින්නේ නැහැ කියලා හිතට ධෛර්ය ගන්න. වෙහසක් දැනේවි. ඒ දිගටම සටන් කරන්න. සටන් කරන්න ඔබ ටිකෙන් ටික රණශූරයෙක් එහෙම නැත්නම් වොරියර් කෙනෙක් වෙනවා. ඉතින් යන්න. වෙහසට පත්වුණු ශිෂ්‍යෙක් අත් නොහැරීම තීරණය කළාම සිදුවෙන්නේ කුමක්ද කියලා ලෝකෙටම පෙන්වන්න.